නිවන් දකින්න ඕන පුංචි දෙයක් කියන්නම්. අතහැරිච්ච ඒවා ගැන සතුටු වෙන්න. අතහැරෙනකොට සාදුකාර දෙන්න. අතහැරෙනකොට කවදාවත් අඬන්න එපා. තමන්ගේ ළඟ ඉන්න අය අතහැරෙනකොට අනේ කොච්චර යහපතක්ද කියලා ඒකට සතුටු වෙන්න. ඒක ලෝකයා කියයි අසත්පුරුෂකමක් කියලා. ඒක අසත්පුරුෂකමක් නෙමෙයි. මොකද අතහැරෙන පරිමාවට තමයි අවබෝධය තමා තුළ මතුවෙන්නේ. අතහැරෙන එකනේ ශාන්තයි ප්‍රණීතයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ ධර්මයේ තියෙන ඒතං සන්තං ඒතං පනීතං මහණෙනි ලොව යමක් ශාන්තයිද ඒතං පනීතං ලොව යමක් ප්‍රණීතයිද සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාර අතහැරිච්ච එක. සබ්බෝ පදිපටි නිස්සග්ගෝ මුත්‍ති මිදුණු එක. අනාලයෝ නොඇලිච්ච එක. මිදුණු එක නොඇලිච්ච එක සංඛාර ටික අතහැරිච්ච එක තමයි ඒතං සන්තං. ඒක තමයි මහණෙනි ශාන්ත. ඒතං පනීතං. ඒක තමයි මහණෙනි ප්‍රණීත කියලා තමයි අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ.